අයිබෝන් ඉතින් අද කතා කරන්න තියෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට වෙලා තියෙන අසාධාරණ ගැන ඉතින් ඔයාලා සමාජ මාධ්‍යවල දකින්න ඇති තුන්වෙනි T20 තරගයෙන් පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ඉතාම දුකින් කලකිරීම අදහස් දැක්වූ හැටි ඉතින් ඔයාලා දකින්න තියෙදී තමයි ඉතින් ලෝකේ අහිංසකම ක්‍රිකට් ෆෑන්ස්ලා හැටියට අපිට සිරාවටම ගොඩක් පොව ඇත්තට අපි මේ මැච් බලන්න යන අපි තියෙන සේරම වැඩ ටික පස්සට දාගෙන ඔෆිස් වල නිවාඩු දාගෙන ඇත්තට අපිට මේ මැච් බලුවා කියලා හම්බෙන්නේ කිසිම දෙයක් නෑ කියන්නේ අපි ප්‍රේක්ෂකයෙක්ට අපිට තියෙන එකම සතුට තමයි රට දිනන එක ක්‍රීඩකව ලකුණු ගහම මාරීද සතුටනේ ඉතින් අපිට වැඩකුත් නෑ ඉතින් ඒ වගේ විතලව හම්බෙන්නේ ඒ ක්‍රීඩකයන්ට ඒ මනුස්සයන්ට ඉතින් අපි සේරම වැඩ දාන් යන්න අපි මේ ක්‍රිකට් ක්‍රීඩාවට මට්ට ලවුන සැත්තම කිව්වොත් අපි මේ ක්‍රිකට් එකේ මාර ලවුනේ ශ්‍රී ලංකික වශයෙන්. ඉතින් එහෙම වෙලත් ඉතින් එහෙම වුණාම ඉතින් අපිට මාර දුකයි ඉතින් මේ ක්‍රිකට් කරන මුල් පුටු වල හිතාගෙන මේක ගොනන්ගේ පෞද්ගලික දේවලක් කියලා තමයි ඉතින් ඒගොල්ලෝ හිතාගෙන ඒගොල්ලන්ට ඕන විදියට මේ රාජ්‍යයෙන් සල්ලි ගන්න නැහැ කියලා හිතන් අපි පෞද්ගලික ආයතනයක් කියලා දන්නේ ඒගොල්ලෝ හිතන් ඉන්නේ කියන්නේ. එහෙම ඉතින් ඒගොල්ලන්ට ඕන හින්දා තමයි ගොඩක් දේවල් එන්නේ. ඉතින් අනේ මන් දන්නේ ක්‍රිකට් කරන පුටුව නිදාගන්නේ උළුවෙන් ඉඳන් උළුවටද කියලා මාර විදියට අපිට හිතෙනවා. ඉතින් අනේ මන් දන්නේ ක්‍රීඩකයෝ දැනගන්න ඕනේ ඒගොල්ලන් දැන් අද්දකින් නෑ කියන්නත් බෑ. දැන් ගොඩක් අය අඩුම තරමේ මැච් 30කට වැඩිය ගහලා තියෙන ගොඩක් අය උතින් 80%කට එහා මං හිතන්නේ මැච් 30කටත් ගහලා තියෙනවා. ඉතින් එහෙම වෙලත් අර 129 22ක් 28ක් විතර පොඩි ලකුණක් ගහගන්න බැරුව ඉතින් ඔහොමනේ අර ප්‍රේක්ෂාකාරී සෙල්ලම් කරනවා. ඉතින් අනේ මන් දන්නේ ඉතින් මේක අනික අපි අපේ කන්ඩිෂන් වල අපේ ගෙදරට කණ්ඩ ගහලා යන විදිහට තමයි අපිට වෙලා තියෙන්නේ. දැන් අවුරුදු 60ක් 70ක් විතර නිදාස් හම්බෙලත් ඉතින් ඒත් සුද්ධ අපිට ගහනවා කියලා අපිට කියන්න තියෙන්නේ. ඉතින් අපි මේවා ගැන කොච්චර දිගින් දෙන කතා කරත් ඉතින් මේ ක්‍රිකට් කරන අය ක්‍රිකට් ක්‍රීඩකයෝ මේවා හිතලා බලලා කරන්නේ නැත්තම් මුලේ කල්පනා කරන්නේ නැත්තම් මල්ලි මොනවද කරන්නේ මුලේ කල්පනා කරන්නේ නැහැ කියන ඒලාගේ තමයි මුලේ බලන්න ඕනේ නැත්තේ. එයායිලට මුලේ තියනවද දන්නේ නැත්නම් මොකද ප්‍රශ්න. ඉතින් මේකේ වෙන්නේ මිලියන 22ක් ඉතින් ක්‍රිකට් ක්‍රීඩකයෝ ඉන්න ප්‍රේක්ෂකයෝ ඉන්න මිලියන 22ක් ඉතින් ඒගොල්ලෝ දවසින් දවසම ක්‍රිකට් වලින් ඈත් වෙන නැත්තම් මේ ක්‍රිකට් වල තියෙන වටිනාකම බ්‍රෑන්ඩ් එක අපි ලව් කර ක්‍රිකට් එක ඉතින් ඒ සේරම ටිකෙන් ටික නැති වෙන එක තමයි වෙන්නේ. ඉතින් අපි මේ ගැන කොච්චර කතා කරත් වැඩක් නැහැ. ඉතින් මොකද මේවා කරන ක්‍රිකට් ඇයෝ මේවා ගැන හරි වගකීමක් දරන්න ඕනේ. ඉතින් අර වගකීම් රහිතව කටයුතු කරලා දුන්න ඔයිට වඩා දරුණු දේවල් යන ඉතින් වර්ල්ඩ් කප් එක තව දවස් කීපකින් තියෙන මොන දෙයක් කරගෙනද කියලා හිතා ගන්න මේ ඉතින් මෙහෙම සෙල්ලම් කරනවා නම් එක්ක අපි ඇයිට බෝල් බැරුණි බැට් කරන්නත් බෑ හරියට බෝල් කරන්නත් බෑ ලෝ ස්කෝර් එකක් දුන්නා දැන් ගහගන්නත් බෑ. අනේ මන් දන්නේ අර අච්චාරුවක් කියලා තියෙන දැන් මේ ක්‍රිකට් ටීම් එක විශේෂයෙන් මැද පෙළ දැන් මේ තරඟාවලිය මාරිත් දසාර්ථක අපි එක්ක මුල් පෙළ ගහන දවසට මැද පෙළ ගහන්නේ මැද පෙළ දැන් දිගටම ගහන්නේ එක්ක කලාතුරකින් මැද පෙළ ගන්න ඒතර මුල් පෙළ ගන්න දෙන්න ඔය දෙකම හොඳට කරොත් බෝලින් ඩිපාර්ට්මන්ට් එක මෙලෝ රහගෙන එහෙම නැත්තම් ෆීල්ඩින් අයියෝ අනේ මන් දන්නේ ඒක ඇත්තටම මාර විදිහට මාර පව් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂක මාර පව්. ඉන්දියාව බංග්ලාදේශ වගේ නම් මේ වෙනකන් ඉවසන්නේ නැහැ. බෝතල් වලින් ගහනවා ඇත්තම මේ වගේ පරිදුත් ඒ රටවල. ඇත්තට අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂක ඇත්තට අපි මෙවුන්ට හොඳ වැඩි එක තමයි මෙතන වෙලා තියෙන එකම දේ. ඉතින් අපි බලමු ලෝක කුසලානේ මොනවාද වගේ දෙයක් කරගන්න කියලා. ඉතින් අපි ක්‍රිකට් අතාරින්නේ ඉතින් කොහොමද අපි බලන්නේ දිනන තමයි. ඉතින් බලමු මෙතනින් පස්සෙත් පාඩම් ටිකක් ඉගෙන මෙවුන් හරියට හැදුනොත් හොඳයි. ඉතින් ඒ ගැන කතා කරන්න තියෙන ඉච්චර තමයි. ඉතින් ඒ වගේම අලුත් නිවුස් එකක් තියෙනවා පාකිස්තානයේ ICC එපා කියලා අපිට වෙනම සංවිධානයක් හදාගෙන පාකිස්තානයේ ඉන්දියාවට පක්ෂපාතී කියලා. ඉතින් අපි ඒ ගැන තවත් තියෙන වීඩියෝ එකකින් තවත් විස්තරාත්මක කතා කරමු. අතට ගිහින් එන්න හැමෝටම ජය වේවා සුබ දවසක්.